තමයි ගොවි ජාතික සමුළුව විදියට අපි ප්‍රධාන සමහර ගොවි මහතුරු ඇහුවා ප්‍රධාන පාරේ ඇයි විරෝධතාවය දාගත්තේ නැති කියලා. ආණ්ඩුව මේ වෙලාවේ කියමින් ඉන්නවනේ ප්‍රධාන පාරේ ගොවි උද්ඝෝෂණයක් දැවම ඒක ව්‍යාපාරිකයන්ගේ වැඩක් කියලා. හැබැයි අපි ආණ්ඩුවට මෙතන කියන්න හදන්නේ මොකද්ද? මෙන්න අපේ කුඹුරු යාය. දැන් ගොයන් කැපෙනවා. උඹලා ගබඩ ඇරලා වී ටික ගන්න සූදානම් කරපල්ලා කියන අභියෝගය තමයි ආණ්ඩුවට මේ දෙන්න හදන්නේ. ඒකට මේ විතරක් නෙවෙයි මේ වෙනකොට ගැටලු රාශියක් ගොවින්ට මතුවලා තියෙනවා. අස්වැන්න විකුණ ගන්න තැන ඉඳලා. ඒ නිසා අපි ගොවියෝ හැටියට මේ ඉන්න ප්‍රමාණයෙන් මේ ස්ථානේ බැහැලා විරෝධතාවය ප්‍රකාශ කරන්න අපි දැන් සෝදානම් වෙනවා. සියලුම දෙනා කවුරුත් මග හරින්න නැතොව විරෝධතාවයට එකතු වෙන්න කියන ඉල්ලීම කරනවා. සහාය වෙන්න විරෝධයට සහාය වෙන්න අපි ආණ්ඩුවට එරෙහිවන්න डीजल मिले पोहरा मिलत වැඩ කුලියක් හැම දෙයක්ම මෙන්න බොලේ අඩු වෙනවා අපේ වී ටික මහා හොල්ලු ටු දෙකට ගෙනියනවා ඔරු බේගල් අයි වාරුව නවත්තපව අපේ ජීවිත කොම්පැනි වල අපේ ජීවිත මිල පාලනේ නිසි ප්‍රමිතිය ඌරන් කනවා ගෙවන මිලට අතර මැදිය අස්වැන්නත් මුනුත් යනවා අපි හදනවා අපි දන්නවා බලා ගනිව් ආණ්ඩුවේ කොලේ වැහුවා හිටපු උණුයි හැම එකම නව ලිබරල් තොපි ඔක්කොම එකමුතු වෙමු ගොවි බලයක් ජන බලයක් चेंज करो एकतो वेन्न
එකතු වෙන්න සහාය වෙන්න ලිපට දාන එරෙහි වෙන්න පොළොව ඉබලා ගෝවි ලොක්කෝ මන්ත්‍රීලා බලු කුක්කෝ අස්වැන්නත් ගෙදර තමයි තුට්ටු දෙකට කොහෙද කියව වැඩි වෙනවා තුට්ටු දෙකට බොරු බේගල් අහිලම ඇති නහිලා හදන මිලක් ගන්න බීජ පහර හිතුගාන්ට කොම්පැනි වල අපේ ජීවිත අපි කබලෙන් ආණ්ඩුවට ගොයම් කාලා සද්දේ දාපෝ අද ඇමතිලා IMF ගිය කන්නේ තාම බොලාව වී ගන්නේ සහතික මිල ඩීසල් මිල පොහොර මිලත් වැඩ කුලියත් හැම දෙයක්ම මෙන්න බොලේ වීවල මිල අපේ වී ටික තුට්ටු දෙකට බොරු බේගල් ඇහිලම ඇති නැහිලා හදන මිලක් ගන්න බීජ පොහොර හිතු ගානට කොම්පැලිවල මිල පාලනේ
මිල පාලනේ නිසි ප්‍රමිතිය ඌර කනවා ගෙවන මිලට අතරමැදියෝ අසන්නත් සහතික මිල එකමුතු වෙමු කියලා ගන්න කියලා මේකත් කියනවා. නමුත් අපිට ඒ මිල අවශ්‍ය නැහැ. අපිට වී කිලෝ එක නිෂ්පාදනයක් කරන්න අනිවාර්යයෙන්ම 140ක් අඩු ගානේ අපිට වීර්ය යනවා. තෙල් වලයි පොර වලයි එතකොට කුඹරක් හාන්න යන විදිහෙන් සම්පූර්ණ මේ කරන්න අපිට වී කිලෝ එකක් 150ක මිලක් අනිවාර්යෙන් අපිට ලබා දෙන්න ඕන. නැත්නම් මාත් අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. අපේ කරකන සියල්ල මේ උගස් කළා තමයි අපි කුඹුර වැඩ කරන්නේ. අපේ මේ සීන දෙනවා මේට වී දුන්නොත් අපිට මේ ඔය මිල එපා. හජේ වී මිල එපා කෙලින්ම අපිට 150 වී මිලක් දෙන්න. ඊයේ කිව්වා නලින්ද ජාතික මහත්තයා ඇඟලුම් ශේත්‍රයයි විදේශ විනිමය ගේන කම්කරු ශ්‍රමයයි ගැන අපේ ගොවි පවුල් වලින් තමයි මේ දෙගොල්ලම රටට විදේශ විනිමය ගේන්නේ. ඒ කියන්නේ අපේ පවුල් වල ගොවිතැන කරලා ජීවත් වෙන්න බැරි නිසා තමයි රැකී ආරක්ෂා සඳහා යන්නේ. එතකොට මුල වරද්දලා අග ගැන කතා කරලා වැඩක් නැහැ නලින්ද ජාතික මහත්තයෝ. ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. නිසි මිලක් නැහැ. වී ටික රුපියල් 80යි වගේ මිලක් තියෙන මෙහි. පෝර හොණ්ඩයක් ගන්න ගියාම 18000යි 20000යි. ඊට පස්සේ අපිට ගොයන් කපන්න වෙලා තියෙන මේ සැරේ 35000යි. මඩ වැඩ කරේ රුපියල් 30000යි. ඉතින් මේ වගේ මුදලකට අපි මේ වගේ ගොවිතැන් වලින් කළා වැඩක් නැහැ. තෙල් පෝර ගන්න ගියත් ඒත් එහෙමයි. හැම පැත්තෙම අපිට අකටයුතු තමයි වෙන්නේ. මේ අධ්‍යයක් හැටියට අපි කියන්නේ මේවා බලලා අපිට නිසි මිලක් ලබා දෙන්න මේවට. අපිට කියන්න තියෙන ගොවි ජාතික සමුළුව විදියට ගොවියා සෑහෙන පිරිවැයක් දැලා මේ අස්වැන්න පටන් ගන්න කුඹුරු මඩවැඩ පටන් ගන්න තැන ඉඳලා මේ ගිනි අවුවේ ගොවියා මහන්සි වෙලා අවුවට නටන වතුරේ කකුල් තැම්බි ගොවිතැන් කරලා අවසානයේ ගොවිතැන විකුණ ගන්න අස්වැන්න ගෙන තැනට වස කාලා පොර හොණ්ඩේ 18000 ගානට ගහන්න සිද්ධ වෙලා තියෙන වෙලාවක ආණ්ඩුව වී ටික රුපියල් 90ට 100ට 80ට අම්පාර පැත්තේ ගොවියගේ 75ට පටවන තැනට පත් කරලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ ගොවියගේ අස්වැන්න ගැන නිෂ්පාදනයේ පිරිවැය තේරුම් ගන්නේ නැතුව ඔයගොල්ලෝ මුලදී කතා කරේ අපිත් එක්ක මේ වෙල්යාවේ නාමල් කරුණාරත්න මහත්තයා මේක දකින්නට හිතයි මේ වෙල්යාවට ඇවිල්ලා කතා කරේ අපිත් එක්ක බහැලා ගොවියගේ දුක ගැන ගොයන් කෑවේ මේ දීපාල වල වෙල්යාවේ බහැලා පහුගිය කාලේ නියං කන්න වෙලාවේ ගොයන් වේලිච්ච වෙලාවේ ඔයා පාරට බහැලා අපිත් එක්ක කෑ ගැහුවේ අඬා ගොවියා පව් කියලා. දැන් අපිට ආපහු විල්ලැජ්ජාවක් තියෙනවා ඕගොල්ලොත් එක්ක බහැලා අපි හැවටුනාද කියලා. ඒ නිසා හෘද සාක්ෂියට නකව ඕගොල්ලෝ ගෙදර හිටියට ඕගොල්ලෝ කඩේ වැහුවට අපිට කඩේ වහන්න විදියක් නැහැ. මොකද මේ රටේ ගොවියා හැමදාම දුක් විඳ මේක ශේෂ්ත්‍රයක් විදිහට අරමුදේට යමින් දිනනවා. අල ගොවියා ලුණු ගොවියා සියලු ගොවි ශේෂ්ත්‍රයක් 75ක් රටේ ගොවියෝ ඉන්නවා. අපි කියනවා හැම ශේෂ්ත්‍රයක් ඇතුළේ මේක දැන් අරමුදේට යමින් දිනනවා. සා අපි මෙන්න හැදුවා දේශපාලන පක්ෂ වලට කඩේ නෑන ගොවි ජාතික සමුළුව කියලා සංවිධානයක්. ඒක ඇතුළෙන් රාජ්‍ය ගොවියෝ රාජ්‍ය ගොවි සංවිධානවල නායකයෝ ටික සා රුපියල් 150කවත් මිලක් මේ වෙනකොට ගොවියට ලැබෙන්න ඕනේ වී වලට. ඒ වගේම බඩුරුම් ගොවියත් ඒත් එහෙමයි. මේ ප්‍රදේශ බඩුරුම් ගොවියෝ ලොකු අරුබුදයට ලක් වෙලා තියෙනවා. බීජ ටික යන්න ගියාට පස්සේ ඔයගොල්ලෝ මේ සැරේ වතුර දුන්න විදිය ගත්තද නේම කොහොමද කියලා ඔයගොල්ලෝ කල්පනා කරන්න. ඉපරැල්ල අමු ඉපරැල්ල තියදී වතුර දුන්නා. කම්පැනි කාර්යංග බිත්තර ටික විකුණ ගන්න ඊට සැලැස්සුවා. ඒ නිසා දවන්ත මාෆියාවක් ඔයගොල්ලෝ මේ රටේ නඩත්තු කරනවා. ඒ කාගේ උමනාවට ජාත්‍යන්තර මූල්‍ය රැඳෙතු ඔය තියෙන සමාගම් වල උමනාවට ඒක අපි දන්නවා. නිසා අවසානයේට විරුද්ධව ආපු ඕගොල්ලෝ අවසානයේ ගොවියට පස්සහරවලා අද වෙනකොට අන්තිම කැත විදියට ඇසිරමින් ඉන්නවා. නිසා අපි ගොවියා සංවිධානය කරනවා මහත්තයෝ මේ ආවේ කුඹුරට ඊළඟට එන්නේ නගරෙට ඊළඟට රටේ අග නගරෙටත් අපි යනවා කියන එක අපි ඔයගොල්ලන්ට කියන්න ඕනි. එහෙම නැත්නම් අපි මේ රටේ ඇත්ත ගොවි නියෝජිතයෝ නෙමෙයි.
නිසා රාජ්‍ය ගොවි සංවිධාන සභාපතිලා බය කරලා ඔයගොල්ලෝ මෙතන කරන මේ තුප්පයි බලු වැඩේ ඔයගොල්ලෝ වැරදි කරලා තියෙනවා වැරදි කරන අයට දඬුවම් දෙන්න. හැබැයි ඔයගොල්ලෝ බලය පවත්වාගෙන රාජ්‍ය ගොවි නායකව බය කරලා අද මේ වැඩේට බකට් ඇද්දා ඔයගොල්ලෝ අද බකට් ඇද්දා. අපි දන්නවා බකට් ඇදලා ගොවි නායකයන්ට කිව්වා එන්න එපා මේකට කියලා. ඒක නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ වලව ව්‍යාපාරේ චන්ද්‍රිකා වෙව ගොවි ඒකකයේ විදියට වලව ව්‍යාපාර විදියට ගොවි ජාතික සමනෝ විදියට අපිට කියන්න තියෙන්නේ ඕගොල්ලන්ට වැඩි ආතක් නෑ. ගොවිය පාරට බහිනවා 75 ලක්ෂයක් ගොවියෝ. අපි මේ රටේ සංවිධානය කරනවා හැම ශේෂයක් ඇතුළේ මේ ගැටලු තියෙන සියලු දේ සංවිධානය කළා. ඕගොල්ලෝ මේ කරතියන් යන ක්‍රමයට එරෙහිව අපි සටන් කරනවා ෆයිට් එකක් ගන්නවා සාතිකයි ඒක කරනවාමයි. අද මේ මොහොතේ අපි හැස්සෙලා ඉන්නේ D15 කුට්ටිගල D15 වැල වෙල්යායක. මොකද අද ජාතික ගොවි සමුළුව විදියට මේ ගමේ සියලුම ගොවි ජනතාව එකතු කරගෙන අපි මේ විරෝධතාවය දක්වන්නේ අද මේ ගොවියට වෙලා තියෙන අසාධාරණ සම්බන්ධව ආණ්ඩුවට සතු එළියක් පත්තු කරන්න. මොකද හේතුව හැබැයි මම එකක් කියනවා මුලදීම මෙතන කවුරුවක් කසිපු පෙරණ අය නෑ. මොකද පහුගිය දවස්වල අපි ගොවි නායකයෙක් විදියට අපි පිළි අරගෙන හිටපු පහුගිය ආණ්ඩුවේ මේවයි ඇවිල්ලා ගොවියන්ගේ ඡන්ද ටික ගන්න ගිරිය කඩාගෙන කෑ ගහපු ටීබී සරත් මහත්තයා කියනවා ගොවි සංවිධාන වල ඉන්නේ වැඩිපුරම ඔය පාරේ බහැලා උද්ඝෝෂණය කරන්නේ කසිප්පුකාරයෝ කියලා. මෙතන කවුරුවක් කසිප්පු පෙරණ අය නෑ. මෙතන ඉන්නේ ගොවිතැන් කරන මිනිස්සු. තව එක දෙයක් කියනවා අපේ නලින්ද ජයතිස්ස ඇමතිතුමා මේ පහුගිය දවසක කිව්වා මේ ගොවියා මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියලා කියපු කියමන දැනට වළංගු නෑ කිව්වා. ඒක මේ කුලවන්තුන්ට විතරක් වළංගු දෙයක් කිව්වා. මේක මේ ගොවි තැන් කරන මිනිස්සුන්ට මේ කුලවන්තු කුලහීනයෝ කියලා එකක් අපි දන්නේ නෑ. අපි දන්නේ අපිට බත සපයන එදා වේල පිරිමහ ගන්න ගොඩාක් දුක් විඳින ගොයියෝ සම්බන්ධව තමයි අපි මේ කතා කරන්නේ. බලය අරගෙන ගොයියෝන්ගේ කරමතින් අමුඩ ගහගෙන කොළඹට යන්න අමුඩ ගහගෙන උද්ඝෝෂණය කරන්න විතරද එතකොට මේ ප්‍රදේශවල ඉන්න ගොයියෝ ඉන්නේ කියන එක තමයි අපිට ඒගොල්ලන්ගෙන් අහන්න වෙන්නේ. මොකද කුලවන්ත අයට විතරද මඩ හොදගෙන රජ වෙන්න පුළුවන් කියලාත් ඒවා හරි විලිලැජ්ජ කතා. අපි කනගාටු වෙනවා අපි බලයට ගෙනාවු මිනිස්සු අපිත් ඔය ආණ්ඩු පිහිටවන්න දරදිය ඇදපු මිනිස්සු. ඒ නිසා අපි කනගාටු වෙනවා ඔය වගේ ප්‍රකාශ කරන එක ගැන අපේ පන්තිය කියලා හිතාගෙන වැඩ කරපු මිනිස්සු. එහෙනම් මේ ඉන්නේ සැබෑ ගොවියෝ. මේ වෙල්යායේ මේ ගොයන් කැපිච්ච මේ ඊයේ පෙරේද ගොයන් කපපු වෙල්යායක් එහා පැත්තේ තියෙන හිටානිද ගොයන් කපන්න තියෙන වෙල්යායක් කරුණාකරලා ඉල්ලීමක් කරනවා ආණ්ඩුවෙන් මේ ගොවි ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඒ මිනිස්සුන්ට මඩ වැඩේ ඉඳලා ගොයන් කපන තැන දක්වා කුලී ගෙවන්න ට්‍රැක්ටර් වලට ගෙවන්න ලොකු පිරිවැයක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පොහොර වලට තෙල් වලට ලොකු පිරිවැයක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒව ගණන් බලනකොට V කිලෝ එකක් නිෂ්පාදනය කරන්න සැලකිය යුතු මුදලක් වැය වෙනවා. එතකොට V කිලෝ එකක් රුපියල් 150කටවත් මිලදී ගන්න ඕන වැඩ පිළිවෙලක් හදන්න ඕන මේ ගොවියට යන්තම් හුස්ම ටික ගන්න නම්. එහෙම නැතුව මේ කනකර උගස් තියලා ඒ මිනිස්සු මේකේ උදේ ඉඳන් රෑ වෙනකන් කරගැට එනකන් මේකේ දුක් විඳලා අවසානයේ හූල්ල ගෙදර ඉන්න වෙනවනම් කන්න වියට ඒවත් ගෙදර ඉතුරු වෙන්නේ නැත්නම් ඒ ගොවිතැනින් වැඩක් නැහැ. මෙහෙම ආණ්ඩුවකුත් වැඩක් නැහැ. ඒකින්ද අපි මේ උත්සාහ කරන්නේ මේ පරණ මේ රට අරාජික කරපු පරණ මේ පාලකයන්ට මේ රට හොරුන් තක්කඩි වෙච්ච පාලකයන්ට බලය අරන් දෙන්න නෙමෙයි. මේ උත්සාහ කරන්නේ මේ ගොවි ජනතාවට ජයග්‍රහණයක් කර දෙන්න. මේ උත්සාහ කරන්නේ ආණ්ඩුවට ඇස් අරවන්න.